සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් අපි ආවිල්ලා තියෙන LPL එක ගැන කතා කරන්න. ඉරිදා මැච් එක ගැන කතා කරන්න තියෙනවා. ඒ වගේම ඊයේ මැච් එක ගැන කතා කරන්න තියෙනවා. අද මැච් දෙකක් තියෙනවා. ඒ දෙක ගැන කතා කරන්න තියෙනවා. ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි අපිත් එක්ක එකතු වෙලා තියෙන අපේ වැඩසටහනට තිල්න තුෂාර ආදරයෙන් පිළිගන්නවා වැඩසටහනට. මේ වෙනකොට කොළඹ තරඟ ඉවර වෙලා දඹුල්ලට ගිහිල්ලා තියෙනවා. මොකද හිතන්නේ මේ වෙනකම් පැවති තරඟ ගැන LPL එක අපේ ක්‍රීඩකයෝ මොන වගේ දස්කම් වලට ඇවිල්ලා තියෙනවද, විශේෂයෙන් කැපෙපිනෙන දස්කම් තියෙනවද මේ වෙනකොට, තරුණ ක්‍රීඩකයෝ අවස්ථාවල් උපරිම ප්‍රෝජෙක්ට් අරගෙන තියෙනවද? මොකද හිතන්නේ හිටපු ක්‍රීඩකයෙක් ඇටියට? ඇත්තටම අයියා කියපු ඒ වගේ ආවිෂ්කාරයෙන් අනිත් ඔක්කොම පර්ෆෝම් කරලා තිනවා. අයියා කතා කරපු ලංකාවේ ප්ලේයර්ස්ලා ගැන. ඒ වගේම තරඟ ගැන කතා කරොත් පළවෙනි තරඟ දෙක ෆස්ට් බැට් කරපු කට්ටිය SSC එකේ ජයග්‍රහණය කළා තිනවා. අන්තිම තරඟ තුනේ එකේ අයියා අනිත් පැත්ත වෙලා තින්නේ. එලවලා තමයි තරඟ තුන ජයග්‍රහණය කරලා තින්නේ. ඊයේ තරඟ ගත්තොත් මේ එක අයියේ හම්බා ගිහලා පෙරදිලා තියෙනවා. තරඟයට තව ටික වෙලාවක් තියෙනවා. ඔව් තව තියෙනවා. ඒකයි. ඔව් ඇත්තටම ගත්තොත් මම මේ අපි කතා කරපු ක්‍රීඩකයෝ ගොඩක් සාර්ථක වුණා. හැබැයි ටිකක් ඩිසපොයින්ටඩ් මේ තාක් LPL තරඟවලදී වැඩියෙන් ලකුණු ලබාගත් අවිෂ්ක ෆර්නැන්ඩෝ ලකුණු අතරට පැමිණෙන්න බැරි වුණා. තාම කමිල් මිෂාර ලකුණු අතරට පැමිණෙන්න බැරි වුණා. ඉතින් මේ ක්‍රීඩකයෝ අනිවාර්යෙන් තරුණ ක්‍රීඩකයෝ හැටියට උපරිම ප්‍රයෝජන ගත යුතුයි මේ තරඟාවලියේදී. දැන් මේ වෙනකොට තරඟ හැමෝම ක්‍රීඩා කරලා තිනවා. තරඟ දෙක දඹුල්ල සහ කැන්ඩි කණ්ඩායම් තරඟ තුන ක්‍රීඩා කරලා තියෙනවා. හැබැයි මේ වෙනකොට කැන්ඩි කණ්ඩායම ඊයේ තරගේ ජයග්‍රහණය කරත් ඔවුන්ගේ කණ්ඩායමේ තමයි පර්පල් කැප් එකයි ඔරෙන්ජ් කැප් එකයි දෙකම තියෙන්නේ. හැබැයි කැපී පෙනෙන දස්කම් තාම දැක්කලා නැහැ කිසිම ක්‍රීඩකයෙක්වත්. ඔවුන් තාම 50-50 තමයි මේ වෙනකන් දක්ෂතාවයට ඇවිල්ලා තියෙන්නේ. මම ගත්තොත් මේ අපි දික්වැල්ල එක්ක බානුක රාජපක්ෂ ගැන කතා කරන දික්වලනේ බානුක රාජපක්ෂ ගැන කතා කරන්න ඕනේ. ඔහු හොඳින් ක්‍රීඩා කරලා ඒ තරඟේ ජයග්‍රහණය කරලා ඉවරනකම් බැට් කළා. ඉතින් මේ තරඟ දිහා ඔක්කොම ගත්තාම මට හිතෙන්නේ ඇම්බි මේ ගොඩක් අය තරඟ ඉවර කරන්නේ නැහැ. බාගෙට 20ක් 30ක් ගහලා අවුට් වෙනවා, 40ක් 50ක් ගහලා අවුට් වෙනවා. අපිට ඕනේ තරඟ දිනවන ක්‍රීඩකයෝ. ඒගොල්ලෝ තමයි එතකොට ජාත්‍යන්තරයට ගිහලා අපේ කණ්ඩායම අපේ රට දිනවන්න ක්‍රීඩා කරන්නේ. මේ වගේ තරඟාවලියකවත් ඒගොල්ලන්ට මේ ගේම් එකක් ඉවර කරන්න බැරි නම් එතන අපි ගොඩක් පසලයන් ඉන්නේ. අපි ඒක උගන්වන්න ඕනේ, නැත්නම් ඒගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඉතාමත් ඉක්මනින් ගේම් එකක් ෆිනිෂ් කරන්න කොහොමද කියලා. දැන් මේ වෙනකන් ගත්තේ තරඟ ඔක්කොම සමහරු හොඳට මුලින් බැට් කරලා අන්තිම ඕවර් පහේ මැච් එක අතහැරලා තිනවා. බෝල් කරද්දී වුණත් හොඳට බෝල් කරලා අන්තිම ඕවර් පහ සවුතුරු බෝල් කරලා තිනවා. උදාහරණයක් ගත්තොත් කැන්ඩි කණ්ඩායම පළවෙනි මැච් එකේ අන්තිම ඕවර් පහට ලකුණු 90ක් දෙනවා. උන්ගේ දෙවෙනි මැච් එකේ උන් හොඳට බැට් කරලා 160ට විකට් දෙකක් තුනක් තියදී 190ට ඕල් අවුට් වෙනවා. ඉතින් විශේෂයෙන් කැන්ඩි කණ්ඩායම ගත්තොත් ප්‍රබල ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. වනිදු අසරංග, ඇන්ජලෝ මැතිව්ස්, අපිට මට අමතක හේමන්ත, ඒ වගේ දඟපන්දියාවන්නෝ, ෂයින්ෂා අෆ්රිඩි, මැච් දිනවන ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. නමුත් මේ තාම කැන්ඩි කණ්ඩායම මං හිතන්නේ හරියට ඔවුන්ගේ බැටිං ඕඩර් එක හදාගෙන තියෙනවා. කණ්ඩායමක් ඇරෙට තාම ඔවුන්ගේ ස්ථාන හරියට ඔවුන් හඳුනාගෙන නැහැ. ඊයේ තරඟයේදී අපි දැක්කා ඇන්ජලෝ මැතිව්ස් වනිදුටත් පස්සේ බැට් කරන්න එන්නේ. ඉතින් නායකයෙක් ඇටියට වැඩිපුර පිතිකරණයෙන් ලකුණු ලබා ගන්න වැඩිපුර ප්‍රමාණයක් වැඩිපුර බෝල ගානක් ක්‍රීඩා කළ යුතුයි. මම දන්නේ ඇයි ඔහු පස්සට යන්නේ කියලා. ඒත් එක්කම ඒ ගැන මොකද හිතන්නේ? ඇත්තටම ඇන්ජි කියන්නේ අයියේ ෆිනිෂර් කෙනෙක්. අපේ ලංකාවේ ඒ කියන්නේ අන්තිම කාලයේදී ඇන්ජි තමයි මම හිතන්නේ ෆිනිෂර් හැටියට හිටියේ. ඉතින් ඒක නිසා සමහර විට එයා තව chance එකක් ඒ කියන්නේ ඉක්මනට ලකුණු ලබා ගන්න කියලා වනිදුට chance එකක් දීලා එයා ඒ රිස්ක් එක ගත්ත දන්නේ නැහැ. ඊටු ඕවර්ස් ටික ගහලා ලකුණු ටික ගන්න. එයා කොහොමද ස්ටාර්ට් එකේදී රනර් බෝල් වගේ තමයි හිටියේ. ඉතින් අයියා කිව්වා වගේ බැටින් ඕඩරෙත් මම හිතනවා බලපානවා. මේ කැන්ඩි වලට විතරක් නෙවෙයි දඹුල්ලටත් ඒක තියෙනවා. මම හිතනවා දැන් තාම අයියේ අර කණ්ඩායම ක්ලික් වෙලා නැහැ කියන එක තමයි කණ්ඩායම ක්ලික් වෙලා නැහැ කියන එක තමයි මගේ මතය හරියට. ඔව් හැබැයි මේ වගේ තරඟාවලියකට එද්දී හරියට තමන්ගේ බැටිං ඕඩර් එක බෝලිං යුනිට් එක කොහොමද යූස් කරන්න කියන එක අඳුර ගන්න ඕනේ. මොකද නැත්තම් තරඟාවලියේ පස්සට යන්න ලේසි වෙන්නේ නැහැ. මොකද මේ ඊයේ පැවතිච්ච තරඟයේදී කැන්ඩි කණ්ඩායම ජාග්‍රහණය කරන ඔවුන්ට එක වෙලාවක් තරඟේ පරදින්න අවස්ථාවක් තිබුණා. දඹුල්ල කණ්ඩායම එක කඩුල්ල ලකුණු 100ක් වගේ තියෙද්දී ඔවුන් 150ට ඕල් අවුට් වෙන එක. අන්තිම
කඩලු 7ම බිඳෙන්නේ ලකුණු 40 ගානකට විශේෂයෙන් දඟපන්දියන් දෙදෙනා හේමන්ත සහ වනිදු තාමත් හොඳින් පන්දු වාර 8 ලකුණු 40 ගානකට දඹුල්ල කණ්ඩායමේ බැටිං ඕඩර් එකේ අපි මීට ඉස්සරත් කතා කරා චන්දිමාල් අනිවාර්යෙන් නම්බර 3ට හරි 4ට යා යුතුයි දික්වැල්ල ඕපන් කරන්න ඕන මොකද දික්වැල්ල සාමාන්‍යයෙන් කැමති පවර් ප්ලේ එකේ ලකුණු ලබා ගන්න. ඊයේ තරඟයේදීත් අපි දැක්කා දික්වැල්ලට ස්පින් එකට උට ක්ලියර් කරගන්න අමාරුයි. ඔව් පේස් එකට තමයි ගොඩක් යාට හොඳට ක්‍රීඩා කරන්නේ ස්කූප් එක ගහනවා. අයියාගේ ස්කූප් එක ගහනවා. ඉතින් පැඩල් එක ගහනවා. ඉතින් දික්කැල්ල මම හිතන්නේ නම්බර 3ට ගෙනාවොත් මම හිතන්නේ දඹුල්ල කණ්ඩායමට වාසියක් වෙයි. මොකද දඹුල්ල කණ්ඩායමට චන්දිමාල් පල්ලයට ඇවිල්ලා දික්කැල්ල රයිට් හෑන්ඩ් ලෙෆ්ට් හෑන්ඩ් හොඳ කම්බිනේෂන් එකක් හදා ගන්න පුළුවන්. ඒකෙන් අදත් ෆරාන් හොඳ ආරම්භයක් ලබාගත්ත උත් කඩුළු විසි කරා. මේ තරඟයේ ගත්තොත් ඊයේ ගොඩක් මිස්ටේක්ස් කරා. මොහින් අලි 10 වෙනි ඕවරේ ලකුණු 19ක් කරලා අන්තිම බෝලේ විකට් එක විසි කරලා යනවා. ඒ වගේම ලහිරු උදාර මේ වෙනකොට වැඩියෙන් ලකුණු ලබාගෙන තියෙන හොඳ 50ක් ගාලා ඔහුත් කඩුල්ල විසි කරනවා. සාමාන්‍යයෙන් සෙට් වෙන බැට්ස්මන් ඕවර් 17ක් 18ක් යනකම් කැපැත්ත ගහන්න ඕනේ තරඟයක් ජයග්‍රහණය කරන්න. මම හිතන්නේ කැන්ඩි කණ්ඩායමෙත් ඒ දේ කරා. ඒ වගේම දඹුල්ල කණ්ඩායමෙත් ඒ දේ කරා. පරාන් සහ ලහිරු උදාර ලකුණු ඇවිල්ලා ලකුණු අතර ඉඳලා කඩළු විසි කරා. ඉතින් මේ දේවල් අපේ ක්‍රීඩකයෝ ඉගෙන ගත යුතුයි ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණය කරන්න. මොකද අපි දැක්කොත් අනිත් රටවල් වල තියෙන මේ ඔවුන්ගේ ඩොමෙස්ටික් ලීග් එකේ තරුණ ක්‍රීඩකයෝ ඔවුන් තරඟ ඉවර කරනවා ෆිනිෂ් කරනවා. ඔවුන් ඒ වගකීම කරට ගන්නවා. නමුත් අපි තාම දැක්කේ නැහැ අපේ ක්‍රීඩකයෝ ඒ වගකීම අතට අරගෙන තරඟයක් නිමා කරනවා. එක තරඟයක් විතරක් බානුක රාජපක්ෂ ඉවර කරා යරෙන්න තාම කිසිම ක්‍රීඩකයෙක් ඒ වගකීම ගත්තේ නැහැ. ඉතින් ඒ ගැන මොකද හිතන්නේ? ඇත්තටම පටන් ගැනීම හොඳයි. ඔය කිව්වාගේ මට මතකයි අයියා ඒ දවසත් අපි ටීම් එකකට ක්‍රීඩා කරන කාලේ ෆිනිෂ් එක කතා කරනවා එක්කෙනෙක් ඉවර වෙනකම්ම ගහන්න ඕනේ කියන එක කතා කරනවා. ඒක ඔය හදත් කතා කරනවා. ඉතින් ඇත්තටම මේ වගකීම මම දන්නේ ඒ කට්ටිය කොහොම රියැක්ට් කරනවද කියලා ඒක වෙන්නේ නැහැ. අයියා කිව්වාගේ අනිවාර්යයෙන්ම අපේ ක්‍රීඩකයෝ මේ ටූර්නමන්ට් එක ඩොමිනේට් කරන්න ඕනේ. වැඩිපුර එන්ඩ් එක වෙනකන් ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් ඒක වෙනවනම් අපේ නැෂනල් ටීම් එකට එනකොට ඒ කියන්නේ හොඳ කම්පිටන්ස් එක හොඳ ප්ලේ කෙනෙක් අපේ ටීම් එකට හැදෙන්න ඕන. මොකද අපි හැමෝම මේ තරඟාවලිය ගත්තොත් දැන් මේ එනකොට සෑහෙන තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තිනවා. තාම හයිලයිට් වෙන පර්ෆෝමන්ස් එකක් කිසිම ක්‍රීඩකෙන් ආවේ නැහැ. ඊයේ පැවති තරඟයේදී ලහිරු 50ක් ගැවුවා. ලහිරු 50ක් ගැවුවා. හැබැයි විකට් එක විසි කරා. නමුත් තාම අපි 100ක් දැක්කේ නැහැ මේ තරඟාවලියේ. සාමාන්‍යයෙන් IPL තරඟාවලියට ගත්තොත් පළවෙනි මැච් 10 වගේ යද්දී 100ව දෙක තුනක් ඇවිල්ලා තාම අපේ ලකුණු 60 70 වැඩියෙන් ගහලා තියෙන්නේ මේ ක්‍රීඩකයෝ. ඉතින් මෙතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. මොකද ඩොමෙස්ටික් එකේ මේ ඩොමෙස්ටික් ටෝර්නමන්ට් එකක් ශ්‍රී ලංකන් ප්‍රීමියර් ලීග් එක කියන්නේ දක්ෂතා අතරට එන්න ඕනේ. SSC පළවෙනි පාඩත ක්‍රීඩා කරා අන්තිම තරඟේ නම් ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයකට ගියේ. අපි දඹුල්ලේ දැන් ඉන්නේ. මොකද දඹුල්ල තනතිල්ල ගැන හිතන්නේ? ඇත්තටම අයියේ දඹුල්ල තනතිල්ල කියන්නේ සීම් වෙන තනතිරුවක්. ඒ කියන්නේ ඇම්බි කැමති ඕල්කාන් දඹුල්ල තනතිල්ල. මගේ මං හිතන්නේ ටෙන්ඩුල්කර්ත් අවුට් කරේ දඹුල්ලේ LB. ඉතින් අලුත් බෝලෙන් පොඩි මූවමන්ට් එකක් ගන්නවා මේ දඹුල්ලේ තනතිරුවේ. එහෙම ස්පිනර්ස්ලාට කියලා ලොකු මේකක් නැහැ. විකට් හරි හොඳටම තියෙන පිටිකරුවන්ට. ඉතින් මම හිතන්නේ ලකුණු 200 කියන්නේ සාමාන්‍ය ටාගට් එකක් වේ දඹුල්ලේ මේ හරියට මැච් යනකොට. කියන්නේ මම හිතන්නේ තරඟාවලිය පටන් ගන්න ඉස්සෙල්ලා පළවෙනි වැඩසටහනේදී ඇම්බි කිව්වා මේ අපේ බවුන්ඩරිස් ගොඩක් ලං කළා කියලා ලේසියෙන් හයව ගහන්න දෙනවා කියලා. ඒ කියන්නේ අපේ යට දුර ගහන්න බැරි නිසා බවුන්ඩරිස් ලං කරයි කියන එකද කියන්නේ? මම හිතනවා ලකුණු පෙන්වන්න ඕන නිසා. එහෙම අඩු කරා කියලා. හැබැයි ඉතින් ලොකු ග්‍රවුන්ඩ් එකට ගියාම 160 තමයි නවතින්නේ. ඉතින් මම හිතනවා ඒක පොඩ්ඩක් දුර කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම අපි දැක්ක දැන් ඉන්දියා IPL වලදී 240 එහෙම ගහලා ඉංගලන්තයට ගිහිල්ලා ඉන්දියාවට වෙච්චදී ලයන්ස් ලකුණු ගමන් අයියේ අඩුවට ගියා. මම හිතන්නේ ඒක හොඳ පොයින්ට් එකක්. මොකද අපි දන්නවා අපිට ජාත්‍යන්තරයට ගියාම සාමාන්‍යයෙන් මීටර 80 75 අනිවාර්යෙන් ග්‍රවුන්ඩ් වල තියෙනවා. විශේෂයෙන් කියන්නේ ලංකාවෙන් එළියට ගියාම මේ ජාත්‍යන්තර මට්ටමේ ගත්තොත් මීටර 70ක් 75ක් ගහන්න අනිවාර්යයෙන්. ඉතින් අපි මේක 60ට 65ට අඩු කරොත් ඉතින් අපේ ක්‍රීඩකයෝ කවදාවත් ඉගෙන ගන්න නැහැ මීටර 70 ගහන්න. ඉතින් ඒක හොඳ උදාහරණය තමයි ඉන්දියාවට වෙච්ච. ඉන්දියාවේ ගොඩක් සමහර ග්‍රවුන්ඩ්ස් ගොඩක් පොඩි. ඉතින් බැංගලෝර ගත්තොත් මම ක්‍රීඩා කරේ බැංගලෝර මීටර 60යි 65 එක පැත්ත සමහරට මීටර 55ක් තියෙනවා කොනේ විකට් එක ගත්තොත්. ඉතින් ඒ වගේ
තනතිලිවල සහ ග්‍රවුන්ඩ් වල ලකුණු 240ක් කියන්නේ සාමාන්‍යයෙන් චේස් කරලා ගහන්න පුළුවන්. හැබැයි ඒ මානසිකත්වයෙන් එංගලන්තයට සවුත් අප්‍රිකාවට ඕස්ට්‍රේලියාවට ගියොත් MCG වගේ මීටර 90ක් විතර ගහන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් මේක අපේ ක්‍රීඩකයෝ හදා ගන්න ඕනේ. ඉතින් අපේ ගොඩක් අපේ බොඩි ස්ට්‍රක්චර් හැදිලා තියෙන්නේ 6වට වැඩිය 4 ගහන්න. මගේ ජීවිතේ වැඩියෙන් මං ගහලා තියෙන 4 මට 6 ගහන්නේ බොහොම කලාතුරකින්. අයියා 4 6ක් ගහුවානේ මෙච් ජොන්සන්ට. ඔව් ඒ වර්ල්ඩ් කප් එකේ. හැබැයි පළවෙනියෙන්ම T20 එක 4 200ක් ගහුවේ මම. වර්ල්ඩ් එකේ. ඉතින් ඒ කියන්නේ අපිට ගහන්න පුළුවන් 4 වනේ නිසා අපි 4 වට හැදිලා ඉන්නවා. ඉතින් එම පෞගිය තරඟ ගැන කතා කරාම මේ වෙනකොට කණ්ඩායම් සියලුම කණ්ඩායම් ගාල්ල කණ්ඩායම් ඇරෙන්න හැමෝම තරඟයේ භාගයේ එක තරඟයේ ගාන ජයග්‍රහණය කරලා තිනවා. ගාල්ල කණ්ඩායම් විතරයි තරඟ දෙකක් ක්‍රීඩා කරලා දෙකම ජයග්‍රහණය කරලා තියෙන්නේ. මේ වෙනකොට මම හිතන්නේ කණ්ඩායම් පහම ගත්තොත් ගාල්ල කණ්ඩායම දැන් හරියට ක්ලික් කරලා උන්ගේ බැටිං ඕඩර් එක හදාගෙන තියෙන්නේ. බෝලින් ලයින් අප් එක හදාගෙන තියෙන්නේ. ඉතින් හැබැයි තව දෙයක් අද පැවැත්වෙන තරගයේදී විශේෂයෙන් කොළඹ කණ්ඩායමේ ලොකු අඩුපාඩුවක් වෙලා තියෙනවා. කුසල් මෙන්ඩිස් අපේ නායක ජාත්‍යන්තර කණ්ඩායමේ නායක කොළඹ කණ්ඩායමේ නායක ආබාධයකට ලක් කරලා තියෙන ලකුණු 4ට හිටියේ පහුගිය තරග දෙකේ. මම හිතන්නේ ලොකු අඩුපාඩුවක් කොළඹ කණ්ඩායමට ඔහුගේ මම හිතන්නේ තරගාවලිය පුරාටම උට ක්‍රීඩා කරන්න බැරි අවස්ථාවක් තමයි මම හිතන්නේ දැන් මේ වෙනකොට අපිට ආරංචිලා තියෙන්නේ. මම හිතන්නේ මේ සෑහෙන ක්‍රිකට් තිබ්බ කුසල් මෙන්ඩිස්ට මේ පාකිස්තාන් ගිහිල්ලා ඊට පස්සේ ලංකාවේ මැච් වලට සෙට් වුණා. දැන් ආයේ මේකට මම දැන් හෙන තරංගාවලි ගොඩකට සහභාගී වෙලා එක දිගට. මට ඒක නිසා දන්නෙත් නැහැ. හැබැයි පිටිකරුව කැරේට මම ඒක ක්‍රිකට් කීපර් අනුමත කරන්නේ නැහැ. මොකද මේ කාලේ ෆිට්නස් සෑහෙන කරනවා, ෆිට්නස් ට්‍රේනර්ස්ලා ඉන්නවා. ෆිට් වෙන්න ඕනේ පුළුවන් තරම්. මොකද අපි දන්නවා නන් ස්ටොප් මැච් තියෙනවා. දිගටම ගහන්න. ඉතින් ජාත්‍යන්තර මට්ටමේ තනක තියෙනවා, ගොඩක් ලීග්ස් තියෙනවා. එහෙනම් ඉතින් අපි සමහර ක්‍රීඩකයන් අපි ඉන්දියාව වගේ බලා ගන්න ඕනේ අපේ වටින ක්‍රීඩකයන්ව සමහර ලීග්ස් වලට යවන්න නැතුව ඔවුන්ව තියාගෙන ඔවුන්ගෙන් කොහොමද අපි ඉස්සරහට ප්‍රයෝජනය ගන්න කියලා. මොකද කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෙක් දිගින් දිගට ආබාධයට ලක් වුණොත් අපිට ඉස්සරහට ඉන්න පිතිකරුවන්සේ උඩින් ඉන්න පිතිකරුවෙක්. ඉතින් ඉන්දියාව ඒ දේ කරන්නේ නැහැ. ඉන්දියාව සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ක්‍රීඩකයන්ට IPL තරඟාවලිය ඇරෙන්න අනිත් ලීග්ස් ගහන්න තහනම් කරලා තියෙන්නේ. මොකද රටට ඔවුන්ගේ මැක්සිමම් ලබා ගන්න ඕන නිසා. ඉතින් හැබැයි ඉන්දිය ක්‍රිකට් ආයතනය ඔවුන් හොඳින් බලා ගන්නවා. ඉතින් මම දන්නේ කොයි ආකාරයට අපේ ක්‍රීඩකයෝ බලා ගන්නවද කියන එක. ඉතින් හැබැයි සමහර ක්‍රීඩකයන්ව අපි මැනේජ් කරන්න ඕනේ. ඒ මැනේජ් කරොතින් තමයි අපේ රටට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් අවසානාවට අපි අපේ ක්‍රීඩකයෝ ලීග්ස් ගොඩක් හොඳම දෙන්න ඉන්ජර්ඩ්. කුසල් මෙන්ඩිස් පැතුම් නිසා ඉතින් මේ දෙන්න තමයි අපිට ඉදිරි අනාගතයේදී ගොඩක් ජයග්‍රහණය කරන්න ගේන්න පුළුවන් ක්‍රීඩකයෝ දෙන්න. ඉතින් ඔවුන් හරියට මැනේජ් කරන්න ඕනේ. ඔවුන්ට කිව්වොත් සමහර තරඟාවලියට සහභාගී වෙන්න එපා. අපේ රටේ තරඟවලට වැදගත් කියන එක ඔවුන් සමහරට ඒක පිළිගනී. ඉතින් අපි ගියොතින් අද තරඟ දෙකක් පැවැත්වෙනවා. විශේෂයෙන් ජැෆ්නා සහ කොළඹ තරඟය අද පැවැත්වෙනවා හවස 3ට. ඒ වගේම දඹුල්ල ටයින්ස් සහ ගෝල් කණ්ඩායම හවස 7ට පැවැත්වෙනවා. මුලින් තරඟයට ගියොතින් ජැෆ්නා කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම. ජැෆ්නා කණ්ඩායමේ මම හිතන්නේ ක්‍රීඩකයෝ ගොඩක් ඉන්න අන්තිම තරඟය. හැබැයි 130ක් වගේ ප්‍රමාණයක් තමයි වුන් චේස් කරලා දින්නේ. බානුක රාජපක්ෂ හොඳින් ක්‍රීඩා කරා. මොකද මේ කණ්ඩායම දැන් ගත්තොත් මම හිතනවා කොළඹ කණ්ඩායම ඉස්සරහින් ඉන්නවා කියලා. නමුත් කුසල්ගේ ආබාධිතයත් එක්ක මම හිතනවා පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කොළඹ කණ්ඩායමට. මොකද හිතන්නේ මේ කණ්ඩායම දෙකට? ඇත්තටම ජැෆ්නා වලින් අවිෂ්ක අපි කතා කර අවිෂ්කගේ තාම පර්ෆෝමන්ස් ආන සමහර විටින් තව තරඟ ඔහුට 6ක් තියෙනවා. ඒකෙදි ඔහු විශාල ලකුණු සංඛ්‍යාවක් හම්බාය කියලා මම හිතනවා. මොකද LPL වල එයා හැමනිතරමයි ඉදිරියෙන් හිටිය පිටිකරුවෙක් ලකුණු අතරේ ලකුණු වලින්. ඉතින් මම හිතනවා තව යාට තරඟ 6ක් තියෙනවා. එයා එන්න ඕනේ ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය කරන්න නම්. එයා තමයි මේන් පොයින්ට් එක. ඔව් ඒ විතරක් නෙමෙයි අපි ඔහුගේ කණ්ඩායමේ සකිබුල් අසන් ඉන්න මම හිතන්නේ තාම ඔහු ක්‍රීඩා කරේ නැහැ එක තරඟයක්වත්. මම හිතන්නේ ඔහු කණ්ඩායමට එකතු වෙයි. මම හිතන්නේ තාමත් ඉක්මනේ ඔහුගේ පැමිණීම ගොඩක් වැදගත් වෙයි ජැෆ්නා කණ්ඩායමට. ඒ මුලතින් සකිබුල් ඉන්නවා, බානුක රාජපක්ෂ, අපි ගත්තොත් අවිෂ්ක, ෆර්නෑන්ඩෝ, දුනිත් ඉන්නවා. දුනිත් එල්ලාගේ
මේ ක්‍රීඩකයෝ කමිල් මිෂාර විශේෂයෙන් කමිල් මිෂාර අවිෂ්ක ෆර්නෑන්ඩෝ ලකුණු අතට අනිවාර්යෙන් පැමිණිය යුතුයි ජැෆ්නා කණ්ඩායම යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න අද තරගයේදී. එතකොට එහෙම ගත්තොත් ඔවුන්ගේ පන්දියවන්නන්ගෙන් පැත්තෙන් ගත්තොත් මොන වගේ ක්‍රීඩකයෝ අද දස්කා අතරට පැමිණෙන්න ඕන ජැෆ්නා කණ්ඩායම? ප්‍රියස් චවුලා ක්‍රීඩා කරා අය හැබැයි හොඳට බෝල් කරා. ඉතින් මම හිතනවා ඔහු හොඳ ස්පෙල් එකක් මම හිතනවා හොඳ කළු කීපයක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම ටස්කින් අහමඩ් බංග්ලාදේශට ක්‍රීඩා කරනකොට අන්තිම කාලේ හොඳටම බෝල් කරපු මේන් පාස් බෝල වේගයත් ඔහුගේ තියෙනවා. ඉතින් ඔහුත් යම් කිසි දෙයක් ක්‍රීඩා කළොත් යම් කිසි දෙයක් කණ්ඩායමට කරලා දෙන්න ඕනේ. මම හිතනවා ජැෆ්නවලත් තාම අය හරියට 11 සංයුතිය හදාගෙන නැහැ වගේ තියෙනවා තාම. ඒකයි මම හිතන්නේ ඒ කට්ටියට තියෙන ඔව් මම හිතන්නේ වෙල්ලාලගේ මම හිතන්නේ මේ තනතිල්ලේ උපරිම ප්‍රයෝජනයක් දැක්කා අපි දැක්කාද ඊයේ පැවති තරඟයේදී විශේෂයෙන් වනිදු වසරංගත් හේමන්ත් දුෂාන් හේමන්ත් හොඳටම පන්දු යවුවා. ඉතින් මම හිතන්නේ හොඳ අවස්ථාවක් තියෙයි වෙල්ලාලගේට පන්දුවෙන් සහ පිත්තෙන් ලකුණු අතර පැවෙන හොඳ ක්‍රීඩකයෙක්. ඒ වගේම වගේ ස්කින් හාමඩ් හොඳටම පන්දු යවනවා. ඉතින් මේ ක්‍රීඩකයෝ අනිවාර්යෙන් පර්ෆෝමන්ස් වලට ඒ යුතුයි. හැබැයි අපි ගත්තොත් ඒ වගේම කොළඹ කණ්ඩායමට ගියොතින් කොළඹ කණ්ඩායම ගැන ක්‍රීඩකයෝ ගැන ගත්තොත් කුසල් මෙන්ඩිස් අවසානට ක්‍රීඩා කරන්නේ නැහැ. කවින්දු මෙන්ඩිස් ගැන කතා කළ යුතුයි. මොකද ඔහු අපිට ඉන්න හොඳ ක්‍රීඩකයෙක්. මේ වෙනකන් මේ තරගාවලියේදී අපි දැක්කේ නැහැ ඔහුගේ දක්ෂතාවය. ඔහු ලකුණු අතරට අනිවාර්යෙන් පැමිණිය යුතුයි. මැද පෙළ ශක්තිමත් වෙන්න ඕන නම් විශේෂයෙන් කවින්දු මෙන්ඩිස් ජනිත් ලියන ගැන අපි කතා කරපුවා වගේ තමයි ලකුණු අතර පැමිණේ. ওই ෆෝම් එක 50ව මදි දැන්. අපි 75 80 100 ගහන්න ඕනේ තරග ජයග්‍රහණය කරන්න. ඉතින් මේ ක්‍රීඩකයෝ දෙන්න ගොඩක් වැදගත් කොළඹ කණ්ඩායමට මැද පෙළ ශක්තිමත් වෙන්න. ඒ වගේම පන්දියන්න ගත්තොත් වැන්ඩි සීන්න ඔහුත් තාම දක්ෂතාවයට පැමිණුන්නේ නැහැ. ඔහුට දෙයක් කරන්න පුළුවන් ඒ තනතිල්ලේ මොකද අපි ඊයේ පැවිදි තරගය ගැන දැක්කු විදියට දඟ පන්දියන්ට පොඩි chance එකක් තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න අද තරගයේදී. මොකද හිතන්නේ මේ කණ්ඩායම ගත්තොත්? මේ කණ්ඩායම අයියේ හොඳ බැලන්ස් කණ්ඩායමක්. කුසල් මෙන්ඩි සිටියා නම් ඇත්තටම සාදිරත් ඉන්න යාලට මිඩල් ඕඩර් එකේ බැට් කරන්න. ඒ වගේම ජනිත් ලියනගේ මේ ඇත්තටම මං හිතන් ඉන්නවා ඒ කියන්නේ එයා ආපු සෙල්ලම් කරන දැකපු දවස් ඉඳන් ඇන්ජලෝ මැතිස්ගේ කැරක්ටර් එක එයා අපට කරලා දෙයි කියන එක. මොකද ඒ ඇබිලිටි එක යාට තියෙනවා. මේ ඉතින් ඒත් එක්කම කියනවා මිලාන් රත්නායකට තාම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් ඔහුටත් අවස්ථාවක් ලැබෙන්න ඕනේ. මොකද එයා අන්තිම අපේ නැෂනල් ටීම් මේ වන් ඩේස් ක්‍රීඩා කරන නිසා මෙයාට එයා ගැනත් අපි බලාපොරොත්තුවක් තියන් ඉන්න මම නම්. බින්ඩර් ෆර්නෑන්ඩෝ ගැන මොකද හිතන්නේ? ඇත්තටම බින්ඩර් ෆර්නෑන්ඩෝ තමයි අයියේ හොඳ මැචුවර්ඩ් අපිට ඉන්න ලෙෆ්ට් ආම් සීම. එයාගේ හයිට් එකත් එක්ක එයාගේ වේරියේෂන් එක එයා සෑහෙන හොඳින් පිතිකරුවාව හරියට පාලනය කරන. එයා දන්නවා පිතිකරුවාට මොනවද දාන්න ඕන ලෙන්ත් ඒ කියන්නේ අවුස්සාදී අවුස්සාම හිටපුවම යෝක එකක් දානවා වයිට් යෝක දානවා. එයා මික්ස් කරනවා. එයා මෙහෙම ගත්තා. තිල්න තුෂාර කියන්නේ මම තියෙන මේක පන්දු යන්නේ. බින්ඩර් ෆර්නෑන්ඩෝ කියන්නේත් මම තියෙන මේක පන්දු යන්නේ. දෙන්නම එක මූස එකම විදියට බෝල් කරන ගොඩක් කලාවට අද මැච් එකේදී බින්ඩර් කළ යුත්තේ මොකද්ද සෙල්ලම් කරතින් උන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න. බින්ඩර්ගේ අයියේ පටන් අලුත් බෝලෙන් පළවෙනි ඕවර් දෙක දානවා කියමු. බින්ඩර්ගේ අයියා අලුත් බෝලෙන් ඉන් ස්විං එක. මගේ එහෙම ඉන් ස්විං එක අලුත් බෝලෙන් මට තිබුණේ නැහැ. මගේ තිබේ රයිට් හෑන්ඩ්ට වද්දලා එළියට යන එකත් එක ටිකක් වේගෙ තිබ්බා බින්ඩර්ට වඩා. බින්ඩර් බෝල් කරන 130කට වගේ. එයාගේ හයිට් එකත් එක්කයි බෝලේ පොඩ්ඩක් ඉඳලා තමයි ස්විං වෙන්නේ. ලේට් ස්විං එකක්. එතකොට එයා ආයේ බෝලේ එළියටත් මෙහෙම කරලා අතින් කපනවා එළියට. ඒ වගේම එයා හොඳට ස්ලෝ බෝල් එකක් ස්ලෝ බෝල් එකක් දාන. එයාට වේරියේෂන් ගොඩක් තියෙනවා. මට එහෙම වේරියේෂන් තිබ්බේ නැහැ. මට තිබ්බේ ගොඩක් පේස් එක දැන් ඩෙක් එකේ පේස් එක මොකද්ද උපරිම දාපු පේස් එක? මම සවුත් අප්‍රිකාවේ දැම්ම 144. 34. බින්ඩර්ට චැලෙන්ජ් එකක් තියෙනවා. ඇම්බියෝ පාස් ගන්න 148ට බෝල් කරන්න. දෙපාරක් දාන්නේ. ඕ. ඒක හරි ලොකු චැලෙන්ජ් එකක් දුන්නා. ඒ කියන්නේ 80 වේගෙ දාන්නේ. ඔන්න චැලෙන්ජ් එකක් තියෙනවා බින්ඩර්ට 140. හැබැයි ලංකාවේ විකට් වල කරන්න අමාරුයි. මට වඩා බින්ඩර්ගේ සෑහෙන වේරියේෂන් තියෙනවා. තියෙනවා. එයා ඇත්තටම විකට් ගන්න දන්නවා. බෝලෙත් මිස් කරන්න දන්නවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ මේ
T20 වල. එයා එදී දන්නවා අය හොඳට. අපි ඒත් එක්කම දෙවෙනි තරගය කතා කරන්න යන්න ඉස්සෙල්ලා චූටි බ්‍රේක් එකකට ගිහිල්ලා අපි යමු දෙවෙනි තරගය ගැන කතා කරන්න. ඒ වගේම දඹුල කණ්ඩායම ගාල කණ්ඩායම අපි ගැන කතා කරාම ගාල කණ්ඩායම ඉස්සරහින් ඉන්නවර ඇම්බි කිව්වා වගේ ඒගොල්ලන්ගේ මැද පෙළ ඉතාමත් ශක්තිමත්. ඒ වගේ විතර නෙමෙයි টොප් ඕඩර් එක සෑම්ගේ පටන් ගත්තාම ඒගොල්ලෝ ගොඩක් හොඳ ආරම්භයක් ලබා ගත්තා පළවෙනි තරඟ දෙකේදීම. ඒ නිසා තමයි උන්ට ලොකු ලකුණු ප්‍රමාණයක් යනවා. මේකට තමයි ගාල කණ්ඩායම වැඩියෙන්ම ලකුණු ලබාගෙන තියෙන්නේ මේ තරඟාවලිය. ලකුණු 213ක්. ඒකට හොඳ ආරම්භයක් තියෙනවා. ඒ වගේම හොඳ ෆිනිෂර්ස් ටිකක් ඉන්නවා ඒගොල්ලන්ගේ පවර් හිටර්ස්ලා. හැබැයි අද තරඟයේදී දඹුල්ලට වෙනසක් කරන්න ඕන නම් මම හිතනවා මේ සෑම් වගේ ක්‍රීඩේ කැමති බෝලේ හයියෙන් එනවා. ඉතින් හැබැයි මම නායකත්වයේ කරා නම් මම හිත අනිවාර්යෙන් දඟපන්දයක් කියන්නේ යොදා ගන්න පුළුවන් මයික් තීෂණ ඉන්නවා. නැත්තම් සමහරට අලුතෙන්ම ගේන්න පුළුවන් ලෙෆ්ට් හයි ස්පිනර් කෙනෙක් ගෙනල්ලා ලෙෆ්ට් හයි ස්පිනර් කෙනෙක් බෝල් කරන්න පුළුවන්. දුෂ්මන්ත සමීර හොඳටම බෝල් කරනවා ඔවුන්ගේ කණ්ඩායමට. ඉතින් අද නායකත්වයට ලබා දුන්නා. හෙට තරගයේදී මම හිතනවා දඹුල කණ්ඩායම තව දඟපන්දයන්ෙක් ගේන්න පුළුවන් නම් වමතින් දඟපන්දයන් ක්‍රීඩකයෙක් ආරම්භක පිටකරුවන්ට ලොකු තර්ජනයක් එල්ල කරන්න පුළුවන්. උන් කැමති වේගෙන් පන්දුවර පහර දෙනවා නා. අනිත් එක ගත්තොත් මහේ තේෂණ හොඳටම පන්දු යවුවට කඩුළු ලබා ගන්නේ හරිම අඩුවෙන් දැන්. වෙනදාට කඩුළු 2-3 ලබා ගන්න ක්‍රීඩකයා දැන් කඩුල්ලයි නැත්නම් කඩුළු නෑ සමහර තරඟවලදී. ඉතින් මේ ගැන මොකද හිතන්නේ? ඇත්තටම දැන් නැෂනල් ටීම් එක අන්තිම තරඟ ගොඩාක්ම යාගේ බැලුවම කඩුළු නෑ. එයා බලනවා ගොඩක් වෙලාට බෝලේ හයියෙන් බෝල් කරන්න. ඉතින් මම එක දවසක් කිව්වා මම හිතනවා එයා බෝල් කරන්න ඕනේ try out කරන විකට් කඩළු ගන්න. එයා කඩළු ගන්න බෝලර් කෙනෙක්. ඉතින් කඩුල්ලක් දෙයක් එයා අරන් දෙනට 4 2 3ක් ගහලා හරිය ඒ කඩුල්ලක් දෙයක් දාවා ගත්තොත් අනිත් බෝලරට එයාගේ ඒ ඩොට් බෝල් ටික ගහලා අනිත් බෝල් එකෙන් ලකුණු ටික ස්කෝර් බෝඩ් එක අඩු කරනවා. හැබැයි තමන්ගේ ෆිගර් එක වැඩි වෙනවා. අනිත් බෝලරට සෙවා වෙන්න පුළුවන්. මේක බෝලින් පාර්ට්නර්ෂිප් තියෙන්නේ පොඩි පොඩි කෑලි. අපිට ස්කෝර් බෝඩ් එක තමයි අඩු කරගන්න ඕනේ. ඉතින් විකට් එකක් යන්න යන්න තමයි ඩොට් බෝල් 2-3ක් හරි අපිට ගහ ගන්න chance එකක් තියෙනවා. ඉතින් මම හිතනවා විකට් ගන්නයි බෝල් කරන්න ඕනේ මේ මයික් තීෂණගේ මම දැක්කේ පහුගිය කාලේ ඔව් ටිකක් වේගෙන් පන්දු යවන්න හදනවා වැඩි. ඒකේ හොඳම උදාහරණය තමයි ඊයේ පැවති තරගයේදී වනිදු සහ හේමන්ත බෝල් කරේ ගොඩාක් වේරි කරා බෝලේ. ගොඩක් කැපෙන් ඉඩ තිබ්බා. ස්ලෝ ගොඩක් බෝල් කරා තනතිල්ලේ වැදිලා ග්‍රිප් වෙන්න දුන්නා. එන්න මේක ගොඩක් තීක්ෂණ මේ අද පැවැත් තරගයේදී කරන්න පුළුවන් නම් මේ මම හිතන ලොකු වාසියක් වෙයි කියලා. කණ්ඩායම් හතරටම අද පැවැත්වෙන තරඟ දෙකට සූපතනවා අපි කතා කරපු ක්‍රීඩකයන්ට ලකුණු අතට පැමිණිලා නැවතත් දක්ෂතා අතට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි වැඩසටහන නරඹන අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම DD23 විතින් විශේෂ තෑගයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ මොකද්ද කියලා කියනවා නම් බෙස්ට් බැට්ස්මනුයි බෙස්ට් බෝලර්යි තෝරලා අපිට එවන්න. උගලන්ට දැන් ඉඳන් අපිට කමෙන්ට් කරලා එවන්න පුළුවන්. ජයග්‍රහණය කරන අයට DD23 විතින් විශේෂ තෑගයක් ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් ඔයගලන්ට දැන් විවෘතයි කමෙන්ට් කරන්න. සියලු දෙනාට ජය වේවා.